සිංහල සිනමාවේ නිරජන මාල්නී ෆොන්සේකා මහත්මිය දැන් සමුගත්තේ ශ්‍රී ලංකා සිනමාවට පමණක් නොව මුළු රටටම පිරවිය නොහැකි හිස්තැනක් ඉතුරු කරමිනි. ඉතින් ඇයගේ අභාවය නිසා බොහෝ දෙනෙකුගේ හිත් තුළ දැඩි කම්පාවක් ඇති වී තිබුණේ මාල්නිය සියලු දෙනාගේ හිත් තුළ ලැබුම්ගත් චරිතයක් වූ බැවිනි. ඉතින් ඇය රෝගී තත්ත්වයෙන් සිටියේදී ඇයව රැක බලා ගනිමින් ඇය වෙනුවෙන් අතිශය කැපකිරීම කළ ටෙලිනාට්‍ය නළු චන්දික නානායක්කාර මහතාට ජාතියක් ලෙසම අපි ඔහුට ස්තුතිය හා ආදරය පුද කළ යුතුයි. මාල්නී ෆොන්සේකා මහත්මිය ඇගේ අවසන් මොහොතේ පවා ඔහුව වැළඳ ගන්නට අවශ්‍ය බව පවසා තිබුණේද ඔහු ඇයට දැක් වූ සෙනෙහසට කෘතගුණ දැක්වීමක් ලෙසයි. ඉතින් චන්දික නානායක්කාර මහතා නිරජන වෙනුවෙන් කළ කැපකිරීම ගැන ඉතා පුරු සටහනක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන රුවින් ෆර්නෑන්ඩෝ මහතා විසින් මුහුණු පොතට එකතු කර තිබුණේ මෙලෙසිනි. මරණයේදී ලකුණු දාගන්න දැඟලුවේ නැති මාල්නිය වෙනුවෙන් ජීවත් වෙද්දී යුතුයකම ඉටු කළ මිනිහෙක්. කතා පවත්වන්න අඬන්න මාල්නියගේ දේහය ළඟ ෆොටෝ එකක්ගෙන Facebook තමන්ගේ ප්‍රතිරූපය උස්සගන්න කොටින්ම කිව්වොත් මාල්නියගේ දේහය විකුණන් කන්න දහසක් සිටියත් මාල්නීට අවශ්‍යම අවස්ථාවේ රෝගාතුර වෙලා ඉති උපස්ථාන කරන්න වෙලාවට බෙහෙත් ටික දෙන්න රෝහලට ගෙනියන්න ළඟ හිටියේ චන්දික නානායක්කාර විතරයි. මාල්නී අවසන් හුස්ම හෙලන්න පැය කිහිපයකට පෙර කළ ඉල්ලීම වූයේ චන්දිකට එන්න කියන්න මට එයාට කතා කරන්න ඕනේ යන්නයි. ජීවත්ව සිටියේදී නොසලකන නොබලනුන්ගෙන් මරුණට පස්සේ මොකටද ගුණ කතන. පසුගිය දින කීපයේ අපි නළුලියන් සියල්ල දුටුවත් අපි හුස්ම තිබුණු මාල්නීව ආදරෙන් රැක බලාගත්ත නමුත් හුස්ම නැති මාල්නී ළඟ අපි චන්දිකව දැක්කේ නැහැ. ස්තුතියි චන්දික නානායක්කාර. මොකද ඒ කැපකිරීම මානව වර්ගයාටම හොඳ ආදර්ශයක්. යනුවෙන් චන්දික නානායක්කාර මහතා ගැන ඉතා අපූර්ව අදහස් දැක්වීම රුවින් ෆර්නෑන්ඩෝ මහතා විසින් කර තිබුණා. ඉතින් ඒ වගේම මාල්නී ෆොන්සේකා මහත්මියගේ ශල්‍ය කර්ම කීපයක් සිදු කර ගැනීම සඳහා ජනාධිපති අරමුදලින් මුදල් වෙන් කිරීම ගැනත් මේ වුණීට බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඇයට අපහාස කරමින් බොහෝ දෙනා කතා කිරීම පිළිබඳව මාල්නී ෆොන්සේකා මහත්මිය අවසන් කාලයේදී දැඩි සිත් තැවුලින් පසු වූ බවද පැවසෙනවා. ඉතින් මේ ගැන ඊටම සංවේදී අදහස් දැක්වීමක් රේඛා වික්‍රමසිංහ නම් මාල්නී ෆොන්සේකා මහත්මිය ළඟින් මැසුරු කළ ඉහෙලියක් කර තිබුණේ මෙලෙසිනි. Facebook සමාජ මාධ්‍ය හරහා සංසරණය වන WMS ෆොන්සේකා හෙවත් වන්මි ආරච්චිලාගේ මාල්නී සෙනෙලතා ෆොන්සේකා නැමැති ජනාධිපති අරමුදල් අවභාවිතා කතාවේ නොකියාම සිටින්නට සිටි දැන් නොකියාම බැරි සත්‍ය මෙසේ ගොනු කරමි. ලංකාවේදී නොකරන සිංගප්පූරුව හෝ එංගලන්තයේ වැනි රටක පමණක් කර හැකි හදවත් සැත්කමක් මාල්නී ෆොන්සේකාට කළ යුතු බව අනාවරණය වූයේ 2022 මැද භාගයේදීය. ඇයගේ හදවත් ආශ්‍රිත රෝග සඳහා බෙහෙත් කරන ඩොක්ටර් මොහන් රාජකරුණා මහතාගේ උපකාරයෙන් චෙන්නයි ඇපලෝ රෝහලේ මේ සඳහාම කීර්තිමත් ඩොක්ටර් සායි සතීෂ් තෝරා ගැනුණේ අඩුම වියදමක් දරා කරගත හැකි එකම ස්ථානය එය බව සොයා ගැනීමෙන් පසුවය. ඩොක්ටර් මොහන් රාජකරුණා, ඩොක්ටර් සංජය හෙය්යන්තුඩුව, දමයන්ති ෆොන්සේකා, රවින්ද්‍ර රන්දිනිය, ජයන්ත ධර්මදාස වැනි වෙදදුරු සහ නෑහිත මිතුරු කණ්ඩායමක් එකතු කරගත් ෆොන්සේකා ටැවි යනුවෙන් නිර්මාණය කරගත් WhatsApp ගෲප් එකක් මගින් සියලුම කාරණා ඩොක්ටර් සායි සතීෂ් දැනුවත් කරන්නට යෙදිනි. මෙම සැත්කමට මාස 3ක් පසු වෙන තෙක් අකණ්ඩව මේ සඳහා ඇයගේ දුක සැප සොයා බැලුණි. එමෙන්ම මේ සඳහා වැය වුණු මුදල ලංකා මුදලින් කෝටි 1.5කට වඩා වැඩි බවද ඇස්තමේන්තු විය. විවිධ රෝගාබාධ හේතුවෙන් බොහෝ මුදල් වැය කර තිබූ නිසා ඇයට එම මුදල සොයා ගැනීම අපහසු විය. සෑම විටකම ඇයගේ අසනීප අවස්ථාවේදී ළඟ සිටි හිතවත් කිහිප දෙනෙක්ම එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වන ලෙස බල කර සිටියහ. සිනමාවේ පෙම්වතාමුත් සැබෑ ජීවිතයේ හිතවතා වූ රවින්ද්‍ර රන්දෙනිය මහතා මගින් සියලුම ලිපි ලේඛන සමග මේ කරුණු ජනාධිපතිතුමන්ට සමන් අතාවුද හෙට්ටි මහතා මාර්ගයෙන් යොමු කර හමුවක් ඉල්ලා සිටියමු. අසනීපයෙන් පසුවන නිසා නොයන ලෙස පවසා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාල්නී ෆොන්සේකා දුරකථනය හරහාම තිමින් අවශ්‍ය කාරණේ ඉටු කර දෙන බවට පොරොන්දු විය. රටේ ජනාධිපතිතුමන් වශයෙන් ඔබ කරන ලද උපකාරයටත් උපහාරයටත් දැයේ ප්‍රණාමය. මාල්නී ෆොන්සේකා ජාතික වස්තුවක් බවට විවාදයක් නොමැත. අපේ රටේ සෑම රාජ්‍ය නායකයෙක්ම එය ඉහළින් පිළිගත්තා පමණක් නොව සම්මානයෙන් පුද කරමින්ම අවශ්‍ය විටක උපකාර කරන්නටද නොපැකිලිව කටයුතු කළ බව මම මෙහි සඳහන් කරමි. ශ්‍රී ලංකා ජනරජයේ හිටපු ජනාධිපතිවරුන් වන ගරු චන්ද්‍රිකා මැතිනිය සහ ගරු මහින්ද රාජපක්ෂ මහතාවද ස්තුතිපූර්වකව සිහිපත් කරමි. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් එම අවස්ථාවේ ලබා දිය හැකි උපරිම මුදල ලෙස රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමට කටයුතු කළ බව කෘතවේදීව මම සඳහන් කරමි.
මෙය මුදල් වශයෙන් ඇපලෝ රෝහලට ගෙවන ලද්දේ. එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් වන අතර මාල්නී ෆොන්සේකාට එය අනුමත කළ ලිපිය ලබා දුනි. වියදම් අවම කිරීමට ඇය මේ ගමන තනිවාවාය. එවකට ඉන්දියාවේ සංචාරයක සිටි මම ඇය බලාපොරොත්තුවෙන් චෙන්නයි මහා බෝධියේ නැවතී සිටීමි. අපේ නිල රජිනද මහා බෝධිය නවාතැන කරගත්තේ එහි වැඩ වාසය කළ සාමීන් වහන්සේගේ ආශිර්වාදය මැදය. අප පසුදා ඇපලෝ රෝහලට යන විට අප පිළිගත්තේ ගණේෂ් මහත්මයා වන අතර අප පසු නැතෙක්ම ඔහු අපේ භාරකරු විය. මාල්නිය හෙළ සිනමාවේ රචන බවත් ඇය කලකට පෙර ශිවාජි ගණේසන් සමග පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය බවත් දැනගත් ඇපලෝ රෝහල විශ්විත විය. ඇත්තෙන්ම ඇපලෝ රෝහල ඇයට ඉහළම ගෞරවය පුද කරන ලදී. විශේෂිත කණ්ඩායමක් යටතේ ඇයව රෝහල් භාරයටගෙන ඉතා උසස්ම වර්ගයට ඇවී එකක් යොදන්නට තීරණය විනි. ඒ සමගම අප සාකච්ඡා පවත්වන කාලයේදී අය කළ රෝහල් ගාස්තු එලෙසම අය කරන්නත් තැවී එක සඳහා වැය වන වැඩි මුදල ඩොක්ටර් සායි සතීෂ් මුදලෙන් ගෙවන්නත් තීරණය විය. මේ අප යෝජනා කළ තැවීමෙන් දෙගුණයක් මිලෙන් ඉහළ විය. මව්බිමෙන් ඈත එක ඉන්දිය නළුවෙක් ආරංගපය පමණින් ඇයට මෙතරම් සැලකුවා නම් ඇය ඉන්දියාවේ නිරජන නම් මම තනියම සිටුවෙමි. දෙසැම්බර් 7 වනදා සිට අත්‍යවශ්‍ය සියලු පරීක්ෂණ සිදු කෙරෙන්නේ. දෙසැම්බර් 10 වන දින සැත්කම සිදු කෙරෙන්නේ. දෙවියෙක් මම මෙලොව දුටුවා නම් ඒ සායි සතීෂ් දොස්තර මහතා බව මට හැඟුණේ. ශල්‍යාගාර දොරකට ඉතිපිසෝ ගාතාව කියමින් තනිව හන්න මට සැනින්දියෝවිත් එවෘතින්නිස් ඕකේ කියා පැවසූ විටය. මාල්නී ෆොන්සේකා පසුවදාම මට කතා කළාය. දෙසැම්බර් 16 වන විට ඇය යථා තත්ත්වයට පැමිණියාය. චෙන්නයි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පැමිණ පොරොන්දු මුදල් ගෙවන ලදී. ඉතිරිය මාල්නී අක්කාත් සතීෂ් දොස්තර මහතාගේ පදනමෙන් දරන ලදී. දවස් 7ක්ම දැඩි සත්කාරයකකේ තබා පැයෙන් පැයට සුවදුක් විමසා රෝහලේ වාහනයෙන් ආරක්ෂකවරුන් දෙදෙනෙක් සමග ගුවන්ගත වන තුරුම රැකවරණයේදී අපේ නිල රජින ආපසු මව්බිම බලා ඉන්දියාවේ ඇපලෝ රෝහල පිටත් කළාය. නැවත මාස 3කින් පැමිණ සියල්ල පරීක්ෂා කරවා ගන්නා ලෙස කළ උපදෙස් මත අප දෙදෙනා නැවතත් ඇපලෝ රෝහලට ගියමු. එවර සියලු පරීක්ෂණ සහ සේවාවන් නොමිලේ ලබා දුන් බව මම කෘතගුණ වේදීව සිහිපත් කරමි. මාල්නී අක්කාගේ අසනීප අවස්ථාවලදී සිටි මා මෙන්ම ඇයට සෙනෙහසත් ශක්තියත් වූ චන්දිගත් කියන හැමදේම කර දුන් මංජුවත් රෝහල් දොරකඩට වී නිබඳ බලා සිටි නිල්හාන්වත් ආදරෙන් සිහිපත් කරමි. අපට නැති වුණේ මාල්නී ෆොන්සේකා නොව යලි කිසි කලකවත් නොලබන රට ජාත්‍යන්තරව කීර්තිමත් කළ රටේ අගනාම වස්තුවකි. අදටත් ඒට මිලක් කිව හැක්කේ කාටදයි කෙසේදයි නොදෙනමි. ඇය සිත් ඇවුලෙන් කනගාටුවෙන් සිටියේ වරක් ගෞරවයෙන් ඇය පිළිගත් ස්ථානයකදීම එම ගරුත්වය කෙලසීම පිළිබඳවයි යනුවෙන් ඉතා සංවේදී අදහස් දැක්වීමක් ඇය කර තිබුණා. ඉතින් හෙළ සිනමාවේ නිල රජනියනි ඔබ එදත් අදත් හෙටත් අපේ හදවතේ ජීවමානව හිඳීවි. ඔබ අපේ සිනමාවට හා කලා ශේෂ්ත්‍රයට කළ අනගි මෙහෙවරට හදවතින් ස්තුතියි.